හායි යාළුවනේ, අපි අද අලුත්ම අලුත් බලමාලු කූරයු දෙන්නෙක් හදමු. ඉස්සෙල්ලාම මේ විදියට පේනවද? කරමලේ ගලවනකොටත් අලුත් පාට පේනව නේද? මේ විදියට මාළු කූරයු දෙන්නම සුද්ධ කරගන්න ඕනේ. හොඳට උන්ගේ බඩවත එහෙම අයින් කරලා කොරපතු අයින් කරලා පේනවද? මෙන්න මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න දන්නවද බලන්නකො මොකක්ද ඒ කියලා? හරියට දැක්කෙත් නැතුව ඇති නේද? ඒ තමයි මාළු බුරිය. දැන් අපි සුද්ධ කරගත්තු මාළු කූරය දෙන්න හිමීට කපා ගමු. තැලෙන්නේ නැති වෙන්න තමයි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හොඳට මේ කැපෙන පිහියක් එහෙම ගන්න මාළු කපද්දි. හරි යාළුවනේ, අපි දැන් මාළු ටික හිමීට කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ කපාගත්තු මාළු පෙති ටික හොඳින් හොදගන්න. මෙන්න මේ විදියට 3 පාරක්වත් හොදගන්න ඕනේ හොඳට. නැත්තම් පිලී රස එනවනේ. දැන් හොදගත්තු මාළු පෙති ටික අපි මේ විදියට හට්ටියකට දාගමු. මේ විදියට ලස්සනට අඩුක් කරලා ඉවර වෙලා අපි දැන් මේකට ඕන කරන අඩුම කුඩුම ටික දාගමු. ඉස්සෙල්ලාම කරපිංච ටිකක් අපි දැම්මා. දැන් ඔය දාන්නේ ලුණු. මාළු ඉතින් හදනකොට හිතේ පදමට දාගන්න. ඇති වෙන්න ගොරක බිත් එකක් දැම්මා. ඔය කොච්චි මිරිස්, සුදු කොච්චි. ඊට පස්සේ අපි කහ ස්වල්පයක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි හොද්දට දාගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු නම් ගොඩාක් දාගන්න ඕනේ. මොකද මේක මාළු මිරිස් හොද්දක්නේ හදන්නේ. අලුත් මාළු හින්දා මේකේ අනිවාර්යයෙන්ම මේ මාළු වල අලුත් රස එනවා. යහමින් අපි මිරිස් කුඩු ටිකකුත් දාගෙන ඊට පස්සේ ගම්මිරිස් කුඩු සුවල්පෙකුත් දාගන්නවා. ඔන්න ඔය ආකාරයට බලන්නකෝ. අපේ අත්තම්මගේ මාළු හොදි, මාළු ඇඹුල් තියල් ඕන විදියකට හැදුවත් මාර රසයි. අපි ඒ දාගත්තේ උළුහාල්. උළුහාලට ස්වල්පයක් දාගන්නවා. දාගත්තා මේ කබලේ බෙදපුවා. ඊට පස්සේ අපි ඔක්කොම අඩුම කුඩුම ටික දාගෙන දැන් ඉවරයි. දැන් මේකට වතුර ස්වල්පයක්වත් දාගත්තා. වතුර චුට්ටකුත් දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. හොඳට මාළු ටික පොඩි නොවන විදිහට මේක හොඳට අර මේ මිශ්‍රණය අල්ලන්න මාළු වලට ඒ විදිහට හදලා අපි නම් ඉතින් පැයක් විතර තිබ්බා පැත්තකින්. හොඳට ලුණු ඇඹුල් අල්ලන්න.
ඔන්න ඊට පස්සේ පැයකට පස්සේ මේක ලිපෙන් තියාගන්නට කලින් අපිට හොදි අවශ්‍ය ප්‍රමාණයට තව වතුර ටිකක් දාගන්නවා. අර ඉසිලාම හදපු මිශ්‍රණය උකුයිනේ. දැන් ඉතින් මේකට වතුර ටිකක් දාගෙන අපි මේක ලිපෙන් තියාගමු. අපේ අත්තම්මගේ මාළු හොද්ද නම් පාටම පාටයි ළමයි. ඒක නම් මාරම රසයි. මං හිතන්නේ හැම ගෙදරකම අත්තම්මලා හදන කෑම හරිම රසයි. ඔන්න දැන් ඔය ටික වෙලාවකට පස්සේ හොඳට හොද්ද පැහෙනව නේද? මේ බලන්න හොඳට ලුණු ඇඹුල් ඇත්ත කියලා බලන්න. ඔයාලා දන්නවද? මාළු හොද්ද හොඳට මැදින් පැහෙනව නම් තමයි බාන්න හොඳම වෙලාව. ඉතින් දැන් ලුණු ඇඹුල් හොඳට පළලා බාගත්තු හොද්ද තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් දවල්ට හදපු කෑමත් එක්ක මේක කන්න තමයි යන්නේ. අද දවල්ට අපි ඉව්වා බටර් බොන්චි හදලා වට්ටක්ක හදලා මාළු මේ වගේ මිරිසට හදලා. රසයි නේද? ඔන්න දවල් කැම්පි ගානේ ෆොටෝ එකකුත් බලන්නකෝ.